වීඩියෝ එක මේ එතනින් ඉවර වුණා. මොකද මම කලින් ක්ලාස් එකක් කරන ගමන් ඉඳලා ඒක ටික තමයි මේක සෙට් කරලා මේ ආයෙ පටන් ගත්තේ. හරි. බලන්න mRNA වලත් මම කිව්වා එක තැනක ඉඳන් තව තැනකට පණිවිඩයක් ගෙනියනවා. ඒ ගෙනියන්නේ බලන්න න්‍යෂ්ටි ප්ලාස්මයේ සිට න්‍යෂ්ටික සිදුරු හරහා ප්‍රෝටීන සංශ්ලේෂණය කරන ස්ථානයට තමයි ගෙනියන්නේ. මොනවද ගෙනියන්නේ? මොනවද ගෙනියන්නේ? ප්‍රවේණික තොරතුරු තමයි පරිවහනය කරන්නේ. මොකද මැසේජ් එකකින් කරේ තව තැනකට එක තැනක ඉඳලා තවත් තැනකට තොරතුරු පරිවහනය කරන එකනේ. මේකේ ප්‍රවේණික තොරතුරු පරිවහනය. ප්‍රවේණික තොරතුරු පරිවහනය. ඕක තමයි යාගේ කාර්යයක්. ඊළඟ කාර්යය තමයි දැන් අපිට පුළුවන් දැන් අපි ක්ලාස් එකේ හැම ඉද්දි අපිට මැසේජ් එකක් ටයිප් කරන්න කම්මැලිකම ඉද්දී තව කෙනෙක්ගේ මැසේජ් එකක් කියන්නේ මොකක් හරි ප්‍රශ්නයකට උත්තරයක් අහනවා කියමුකෝ. එතකොට අපි කරන්නේ අපිටත් ඒ උත්තරේම ආව නම් ටයිප් කරනවා වෙනුවට එතන කාගේ හරි මැසේජ් එකක් කොපි කරලා පේස්ට් කර මේ කොපි පේස්ට් කරලා දාන එක. සෙන්ඩ් කරන එක. ඉතින් එතකොට මෙයත් පිටපත් කිරීමක් සිද්ධ කරනවා. එයා පිටපත් කරන්නේ මොන තොරතුරුද දන්නවද? එයා කරන්නේ DNA වල තියෙනවනේ ගබඩා වෙලා ප්‍රවේණික තොරතුරු. ආන්නේ ප්‍රවේණික තොරතුරු එයා පිටපත් කරනවා. දැන් අපි මැසේජ් එකක් දාලා දුනොත් අපි ඒක පිටපත් කරලා පොඩ්ඩක් වෙනස් කරනවා. මෙයාත් කරන්නේ ඒ ප්‍රවේණික තොරතුරු එයා පිටපත් කරන මෙන්න මේ විදිහට. නයිට්‍රජනීය භස්ම අණුපිළිවෙලක් විදිහට තමයි එයා පිටපත් කරන්නේ. ඔන්න ඕක තමයි එයාලගේ කාර්යයන් දෙක. ඊට පස්සේ ඔන්න එයාගේ කාර්යයන් හරි. ඊට පස්සේ tRNA වල දැන් සංක්‍රාමය කියන්නේ පරිවහනය කරනවා වගේ එකක්නේ. හරිද? එතකොට මේ tRNA කරන දෙයක් පරිවහනය කරන එක. හරිද? දැන් තවුමනේ අපි ගත්තේ tRNA ට. එතකොට තවුම එකෙන් වෙන්නේ මොකද්ද? ඒ තවුමේ වෙන්නේ නිතරම එක තැනක ඉඳලා තව තැනකට වාහන යනවා. පරිවහනයක්. ඉතින් එතකොට මේකෙත් වෙනවා පරිවහනයක්. මේක කරන්නේ ඇමයිනෝ අම්ල පරිවහනය කරනවා. ඇමයිනෝ අම්ල තමයි පරිවහනය වෙන්නේ. කොහෙටද දන්නවද? ඇමයිනෝ අම්ල ඉතින් පරිවහනය කරන්න ඕනේ ප්‍රෝටීන සංශ්ලේෂණ ස්ථානයට. එයාට එතනටනේ ඕනේ. එතකොට ප්‍රෝටීන සංශ්ලේෂණය වන ස්ථානයට ඇමයිනෝ අම්ල පරිවහනය. හරිද? ඊට පස්සේ RRNA. RRNA ගත්තම දැන් මේකේ නම රයිබෝසෝමීය RRNA. රයිබෝසෝමීය RNA නේ. එතකොට මේකේ පොලිපෙප්ටයිඩ් දාම සෑදීමට ස්ථාන සපයන එක තමයි කරන්නේ. ඒ දන්නවද රයිබෝසෝමී කියන එකේ මත තියෙන රයිබෝසෝම කියන්නේ පොඩි සංශ්ලේෂණයක ස්ථානයනේ. එතකොට මෙයත් ඒක සම්බන්ධ කරන ස්ථාන සපයනවා. ස්ථාන සපයන්නේ ප්‍රෝටීන් සංශ්ලේෂණය කරන එකම තමයි. පොලිපෙප්ටයිඩ් දාම ගොඩක් එකතු වෙලානේ ප්‍රෝටීන් හැදෙන්නේ. එතකොට මෙයාගේ කාර්යය තමයි පොලිපෙප්ටයිඩ් දාම සෑදීමට ස්ථාන සපයන එක. ඔන්න RNA වර්ග ටිකයි ඒ වගේ ඒවා ටිකයි මේවා කරා. තව කුඩු තුනක ආකාරයේ එකක් මොකක්ද කියලා අහනවා මෙන්න මේ tRNA. බලන්න ඒක මෙහෙම මතක තියාගන්න. ඔන්න නංගිට මල්ලා මේ මම පොඩ පාට වෙනස් කරන්නම්. මේ බලන්න 1යි 2යි ඊළඟ 3. අන්න ඒ විදිහට එහෙම හරි මතක තියාගන්න. මේ දවස් ටිකේ ඕන මේ තර්ක කිරීමවත් නිවැරදිව මේක අපි කොහොමද මතක තියාගත්තේ කියලා එක්සෑම් එකට අහන්නේ නැහැ. හරිද? ඔන්න ඒ ටික කිව්වා. හරිද? දැන් මේ ප්‍රශ්නේ බලමු මේ තියෙන වගේ කොහොමද උත්තරේ සපයා ගන්න කියලා. හරිද? මේකේ තියෙනවා සෛලය තුළ බහුලතම RNA වර්ගයේ රේඛීය නමුත් පුරු තුනක් සහිත ව්‍යුහය. සෛලයක බහුල උනේ රස්නේ නේද වැඩි උනේ. එතකොට එහෙනම් බහුලතම කෙනා තමයි RNA. හරිද? එයා නෙමෙයිනේ පුරු තුනක් සහිත ව්‍යුහයක් හදන tRNA නේ. එතකොට මේ ප්‍රකාශය වැරදිනේ. ඊට පස්සේ කුඩාම RNA අණු වර්ගයේ පොලිපෙප්ටයිඩ් සෑදීමට ස්ථාන සපයනවා. කුඩාම තවම තමයි කුඩා. තවම කියන්නේ tRNA. එතකොට එයා නෙමෙයි පොලිපෙප්ටයිඩ් සෑදීම ස්ථාන සපයන්නේ RRNA. එහෙනම් මේ ප්‍රකාශයත් වැරදි. ඊට පස්සේ මොකද්ද? tRNA අනුපූරක භස්මීකරණය RNA දාම දෙකක් අතර සිදුවේ. මොකද කියන්නේ?
මේක ඕගොල්ලන්ගේ මේ පාඩමට නැහැ. එතකොට ඒක අපි දන්නේ නැහැ. ඊළඟ මොකද්ද? සැලය තුළ සාපේක්ෂව අඩුවෙන් පවතින RNA අණු. සැලය තුළ අඩුවෙන්ම තියෙන්නේ මොකද්ද? මල් නඩු. ඒ කියන්නේ mRNA. එයා ප්‍රතිලේඛ ක්‍රියාවට සහභාගී වෙනවලු. මොකද කියන්නේ? මේක කෙලින්ම තියෙනවා නම් ඉරමල්ල 7 වෙනි පාඩමේ. මේක තමයි හරියන්නේ. හරිද? මේ ඊළඟවත් 7 වෙනි පාඩමට අයිති වෙනවා. ඉතින් මම මේ මෙතන 1 2 1 2 3 4 5ට දාලා ප්‍රශ්න තමයි සාකච්ඡා කරන්නේ. හරිද? හරි. එතකොට ඒ විදිහට එක. ඊට පස්සේ අන්වීක්ෂ සම්බන්ධ ප්‍රශ්නයක් අහලා තියෙනවා. මොකද්ද බලමු. මෙන්න මෙහෙම ABCD කියලා දීලා තියෙනවා. හරි අපි ප්‍රශ්න කියවමු. ඉහත ප්‍රකාශ අතරින් පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය පිළිබඳ පමණක් කියවන ප්‍රකාශ. ඒ කියන්නේ පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය පිළිබඳ පමණක් කියලා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ එයාට විතරයි. අය සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයටවත් සංයුක්ත ආලෝක අන්වීක්ෂයටවත් මේක වළංගු වෙන්න බෑ. එයාට විතරක්. ඒකනේ මේ පමණක් කියන එක තියෙන්නේ. ආ. ඒකෙන් මේක පිළිබඳව විතරක් කියවන්නේම තමයි අහලා තියෙන්නේ. බලමු අපි. ආජීව නිදර්ශක පමණක් නිරීක්ෂණය කරන්න පුළුවන්. ආජීව නිදර්ශක පමණයි තමයි පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණ නිරීක්ෂණය කරන්න පුළුවන්. හැබැයි නංගින මල්ලා තව එකක් තියෙනවා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් සම්ප්‍රේෂණ මේ දෙන්නටම වළංගු. ඒ හින්දා මේක සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය විතර නෙමෙයි හින්දා මේ ප්‍රකාශෙන්නේ නැහැ. එහෙනම් ඒ නැහැ කියන්නේ ඒ තියෙන ප්‍රකාශ සේරම කපලා දාන්න. පේපරේ තවම කපලා දාන්න. මොකද ඔයගොල්ලෝ කොටු කරන්නේ මේ ලකුණු කරන්නේ. හරි. එතකොට මේකත් කපලා දාන්න. ඊළඟ B එක බලන්න. නිදර්ශකයේ තුනී කඩක් කරා ඉලෙක්ට්‍රෝන කදම්බයක් ගමන් කරනවා. තුනී කඩක් කරා ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. තුනී කඩක් කරා ගමන් කරන නංගිනවන්න මෙන්න මෙහෙමයි. දැන් මෙන්න මේ වගේ එකක් තිබ්බොත් මේක දැන් තුනී කඩක්නේ. එතකොට මෙහෙම ඉලෙක්ට්‍රෝන ධාරාව මේ මෙතනින් යන්න පුළුවන්. ඒ කියන්නේ තුනී කඩක් කරා ඉලෙක්ට්‍රෝන ධාරාවට යන්න පුළුවන්. එතකොට එයාගේ මේ ඇතුලේ තියෙන ඒවත් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඕක කරන්නේ අපි සම්ප්‍රේෂණය කරනවා කියනවා. එතකොට මේක කරන්නේ සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. හරිද? සම්ප්‍රේෂණ අන්වීක්ෂය. එතකොට මේකේ අභ්‍යන්තර ව්‍යුහ නිරීක්ෂණය කරන්න පුළුවන්. තුනී කඩක් තමයි හින්දා පාවිච්චි කරන්න ඕන. ඒ ටිකම ඔන්න මේකේ ඉගෙන ගන්න පුළුවන්. හරිද? එහෙනම් තුනී කඩක් කරා ගමක සම්ප්‍රේෂණ නිසා මේ උත්තරේ එන්නේ නැහැ. එහෙනම් B තියෙන උත්තර කපලා දාන්න. ඔන්න කැපුවා. ඕම් කැපුවා. එතකොට බලන්න උත්තරේ ආවා. එතකොට අපිට දැන් මේ ටික ෂුවර් එකටම ෂුවර් නම් අනිත් ඒවා බලන්න අවශ්‍යත් නැහැ. කෙලින්ම උත්තරේ ගහලා දාන්න. හරිද? එතකොට දැන් D විතරනේ එතකොට සත්‍ය වෙන්න ඕනේ. එතකොට C වැරදියයි කියලා අපි බලමු පොඩ්ඩක්. එතකොට දැන් අර පරිලෝකන ඉන්ට්‍රාන්වික්ෂය මොකද කරන්නේ? එයා ඒ ලොකු සාමාන්‍යයෙන් ඝන කයයක් තමයි ගන්න. එතකොට මෙහෙම ඇවිල්ලා පරාවර්තනය වෙලා යනවා. එතකොට මේ ත්‍රිමාන ව්‍යුහ තමයි නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒක තමයි මේ තියෙන්නේ. ඊළඟට නිදර්ශක ස්වභාවික වර්ණ නිරීක්ෂණය කරන්න නැහැ. ඕ නිදර්ශකයේ ස්වභාවික වර්ණ මේ ඉලෙක්ට්‍රෝන්වික්ෂය නිරීක්ෂණය කරන්න බෑ තමයි. පරිලෝකන වලිනුත් බෑ සම්ප්‍රේෂණ වලිනුත් බෑ. ඉතින් මේ පරිලෝකන වලට විතරක්යි දෙයක් නෙමෙයි දෙන්නටමයි තියෙන්නේ. ඒ හින්දා ඒ උත්තරේ නැත්තේ ඒකයි. හරිද? හරි. ඊළඟ ප්‍රශ්නය. සියලු සැලවල දැකිය හැක්කේ. මේක මේවා බලන දෙයක් නෑ. ඔයගොල්ලෝ දන්නවා සියලු සැලවලට පොදු ලක්ෂණ හතරක් තියෙනවා. හරිද? මොනවද ඒ ලක්ෂණ හතර? ඒ ලක්ෂණ හතර දැනගෙන ඉන්නවා නම් මේක ඔයගොල්ලන්ට ගහගන්න පුළුවන්. පළවෙනි එක තමයි සියලුම සෛල වර්ණීය පාරගම පටලවල පාස්ම පටලේ. හැමෝටම ප්ලාස් පටලයක් තියෙනවා. පට වෙලා තියෙනවා කියන එක. දැන් මෙතන ප්ලාස් පටල නැහැනේ. හරි. එතකොට ඊළඟ ලක්ෂණය. මොකක්ද ඊළඟ ලක්ෂණය? සාර සොලය කියලා හඳුන්වන අර්ධ තරලමය ඝන චලමය ද්‍රවයක් තියෙනවා. ඒවා අවලම්බන වෙලා තියෙන එක දේවල් ඒකේ. ඒකත් මෙතන නෑනේ. නේද? හරි. ඊළඟ එක මොකද්ද? ත්‍රිවේණි ද්‍රව්‍ය විදිහට හැම එකේම තියෙනවා DNA. දැන් බලන්න මේ උත්තරේ තියනවාද කියලා. මේ තියෙන. ඕක තමයි එතකොට උත්තරේ. ඊළඟ ලක්ෂණෙත් මම කියන්නම් රයිබෝසෝම තියෙනවා කියලා. දැන් ඕගොල්ලෝ දැක ගමන් මෙන්න මේකට ගහනවා. මෙන්න මේකට ගහනවානේ. ඇයි මේක එන්නේ නැත්තේ? මේ මතක තියාගන්න රයිබෝසෝම ගත්තම නංගින මල්ලා වර්ග දෙකක් තියෙනවා. 70 වයස් රයිබෝසෝමක් තියෙනවා 80 වයස් රයිබෝසෝමක් තියෙනවා. එතකොට 70 වයස් තියන ඉන්නවා 80 වයස් තියෙනවා. මේ ප්‍රාග්ඥාෂ්ටකයේම 70 වයස් තියෙනවා. ඊට පස්සේ හරිත ලව
මේ පංචරයේ මයිටොකොන්ඩ්‍රියා පූරකයේම 70. අස්වැස් තියෙන ශූන්‍ය අෂ්ටකයන්ගේ. එතකොට සියලුම සෛලවට අයිති වෙන්නේ නැහනේ. අන්න ඒකයි. හරිද? ඔන්න මේ ප්‍රශ්නෙත් හරියට ඕන. ඊළඟට අහලා තියෙන නංගිරවල එන්සයිම් නිෂේධක ගැන ප්‍රශ්නයක්. හරි. එන්සයිම් නිෂේධක ගැන ප්‍රශ්නය අහන්න කලින් මම එන්සයිම් පිළිබඳව මේ නිෂේධක ගැන සම්පූර්ණ පැහැදිලි කිරීමක් දෙන්න. කේක් සටහනක්. එන්සයිම නිෂේධනය කරනවා කියන්නේ ඒ ක්‍රියාවලිය නැති කරනවා, අඩු කරනවා, බාධා කරනවා වගේ එකක්. එතකොට එන්සයිම නිෂේධක වර්ග දෙකක් තියෙනවා. එකක් පුළුවන් නංගිරමල්ලා ඒක කෙලින්ම ඒකට බැඳුනන් පස්සේ ඒ එන්සයිමයට ඒ නිෂේධකයේ බැඳුනම එන්සයිමේ අය ආපස්සට කරන්න බෑ. අඩු කරනවා කියන්නේ කෙලින්ම අඩු කරන ප්‍රතික්‍රියාව නවතිනවා. ආය ආපස්සට කරන්න බෑ. අයින් කරගන්නවත් බෑ. ඒකට කියනවා අප්‍රතිවර්ත නිෂේධක. ඇයි දන්නවද මේවා බඳින්නේ? මේවා ස්ථීරය වගේ බැඳෙන්නේ. මේවා සහසංයුජ බන්ධන වලින් තමයි බැඳෙන්නේ. ඒකයි ගලවන්න බැරි. හරිද? සහසංයුජ බන්ධන. තව නිෂේධක වර්ගයක් තියෙනවා. ඒ නිෂේධක වර්ගය තමයි ප්‍රතිවර්ත නිෂේධක. මේක මොකක් හරි හේතුවෙන් නැවත ආපස්සට කියන්නේ සම්බන්ධ වුණා වගේම ගලවන්න පුළුවන්. ඇයි මේවා බැඳෙන්නේ මෙන්න මේ බන්ධනෙන්. දුර්වල රසායනික බන්ධන වලින්. ඔන්නෝක තමයි හේතුව. එතකොට මේ දෙන්නට අයිති උදාහරණ තියෙනවා. ඔය විෂ වගේ දේවල් අප්‍රතිවර්ත නිෂේධක. ඊට පස්සේ සුද්ධ ජීවීන් ඉන්නවනේ අපිට බාධා කරන අන්න යාලට එරෙහිව භාවිතා කරන ඖෂධ. අන්න ඒවා ප්‍රතිවර්ත. හරිද? හරි. ඊට පස්සේ ඔය නිෂේධක මොන විදිහේ නිෂේධක වුණත් හරිද? ඒවා බෙදෙනවා එන්සයිම් නිෂේධක අනිත් එක මේ ඔයගොල්ලෝ දැනගන්න ඕනේ තරඟකාරී නිෂේධක අනිත් එක තමයි තරඟකාරී නොවන නිෂේධක. හරිද? දැන් කොහොමද? තරඟකාරී නිෂේධක නංගිනවල දැන් තරඟකාරී නම් අපිට පුළුවන් ඒ තරඟකාරීත්වයේ උපස්තරයක් බඳලා උපස්තර සාන්ද්‍රණය වැඩි කිරීම වගේ ඒක නැවත ඒක අඩු කරගන්න. එතකොට ගොඩාක් ඒවා හැමෝම නෙමේ ගොඩාක් තරඟකාරී නිෂේධක ප්‍රතිවර්ත කරන්න පුළුවන් බැඳුනන් පස්සේ නැවත ඒවා අයින් කරගන්න පුළුවන්. උපස්තර සාන්ද්‍රණය එහෙම වැඩි කරගත්තොත්. මොකද මෙයා අර එන්සයිමයේ දැන් එන්සයිමයේ ගත්තම සක්‍රීය ස්ථානයේ මෙන්න මෙතන තමයි බෙදෙන්න try කරන්නේ. උපස්තරය බෙදෙන තැන තමයි නිෂේධකය මේ try කරන්නේ. එතකොට තරංකාරීනේ. උපස්තර සාන්ද්‍රණය වැඩි වුණාම මෙයාලා බාල වෙනවා. එහෙම කියන මතක තියාගන්න. තරංකාරී නොවන නිෂේධක ගත්තම දැන් මේ සක්‍රීය ස්ථානයේ තියෙනවනේ. මෙන්න මේ වගේ ස්ථානයක් ගමු. ওই වගේ ස්ථානයකට බැඳෙනවා. එහෙම බැඳෙන මේ උපස්තරය එකයි එන්සයිමයි ඒ ක්‍රියාකාරීත්වය අඩු කරනවා. ඒකට බාධා කරනවා. වෙනත් ස්ථාන තමයි බැඳෙන්නේ. එයාලා එකයි තරංකාරී නොවන නිෂේධක කියලා කියන්නේ. හරිද? හරි. දැන් අපි යමු ප්‍රශ්නෙට. මොකද්ද ප්‍රශ්නේ අහලා තියෙන්නේ බලමු. එන්සයිම් නිෂේධක පිළිබඳව ඕන නිවැරදි උත්තරේද වැරදි උත්තරේද අහන්න තියෙන එක කොටු කරගන්න. නැත්නම් ඔයගොල්ලන්ට ඔක අමතක වෙනවා. හරිද? බොහෝ තරංකාරී නිෂේධක එන්සයිම් වල සහසංජ බන්ධන මගින් බැඳෙනවාලු. තරංකාරී නිෂේධක මං කව ප්‍රතිවර්තය කියලා. ප්‍රතිවර්ත නම් යාලා දුර්වල රසායනික බන්ධනනේ. ඒතකොට සහසංජ වෙන්න බෑ. හරිද? බලන්න හෙන්න ලොකු තර්ක තියෙන මේ වගේ. දෙක වැරදි. ඊළඟ බලන්න. උපස්තර සාන්ද්‍රය වැඩි කිරීමෙන් තරංග නිෂේධක ක්‍රියාවක් පත්වනවා. ඒ කියන්නේ අර බැඳිදි තියෙන එක නැවත නැති කරගන්න පුළුවන් කියලා කියන්නේ. පුළුවන්නේ. ඒක මං මේ උපස්තර සාන්ද්‍රය කියන තරංග නිෂේධක ක්‍රියාව ප්‍රතිවර්ත කරන්න පුළුවන් කියලා. ඒ ප්‍රකාශය හරි. ඔන්න එතකොට අපි හරි ප්‍රකාශය තෝරගත්තා. එතකොට නම් ඉතින් බලන්න දැන් මේක ඔයගොල්ලෝ ෂුවර් නම් අනිත් ඒවාට අපි යන්න අවශ්‍යම නැහැ. හැබැයි අපි පොඩ්ඩක් කියවලා බලමු මේක සාකච්ඡා කරේමන්නේ. තරංග නිෂේධක යාමක ස්ථානයේ හැඩය වෙනස් කරනවා.
න්‍යාය සක්‍රිස්ථානයේ හැඩය වෙනස් කරන්න එයා වෙන තැනකට බැඳෙන්නේ. ඊට පස්සේ 4 පරිවෘත්තීයමාන නිපදවන අන්තඵල N7 නිෂේධක ආකාරයෙන් බැඳීමට සහයෝගීතාවය නෙමේ. 9ෙම තියෙන මේ නිෂේධක ආකාරයෙන් බැඳෙන එක ප්‍රතිපෝෂී නිෂේධනය. ඊළඟ එක නිෂේධක මගින් ප්‍රතික්‍රියා සක්‍රිය ශක්තිය. නෑ සක්‍රිය ශක්තිය අඩු කරන්නේ නෑ. සක්‍රිය ශක්තිය අඩු කරනවා කියන ප්‍රතික්‍රියා ඉක්මනට වෙනවා කියන එක නෑනේ. නිෂේධක මගින් ප්‍රතික්‍රියා අඩාල කරන එක නේ අඩු කරන එක නැති කරන එක කරන්නේ. අන්න එහෙම තර්ක ගොඩක් තියෙනවා. ඊළඟට 6 වෙනි ප්‍රශ්නය. සාමාන්‍ය තත්ත්ව යටතේ ප්‍රභාස සංශ්ලේෂණ ක්‍රියාවට ප්‍රධාන සීමාකාරී සාධකය ඕක කෙලිම පොයින්ට් එකක් විදිහට තියෙනවා. ඔයගොල්ලෝ සම්පත් පොතේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය. ඊළඟ එක. මේකත් මේ ඊළඟ එකමයි. හරිද? හරිනේ. ඊට පස්සේ ඔන්න ABCD ප්‍රශ්නයක් අහලා තියෙනවා. ජීවීන් තුළ සුලභ පැසීම ආකාර මේ තියෙන්නේ නිර්වායු ශ්වසනයේ ආකාර දෙකනේ. මේකේ නිවැරදි ප්‍රකාශනය තමයි අහන්නේ. හරි අපි බලමු. ඉතින් මධ්‍යස්ථ පැසීමේදී කාබන් ඩයොක්සයිඩ් නිදහස් කරනවා. ලැක්ටික් අම්ල පැසීමේදී කාබන් ඩයොක්සයිඩ් නිදහස් කරන්නේ නැහැලු. මේ ප්‍රකාශය හරිද වැරදිද කියලා තමයි අපිට බලන්න තියෙන්නේ. හරිද? එතකොට ඉතින් මධ්‍යස්ථ පැසීමේදී කාබන් ඩයොක්සයිඩ් නිදහස් කරනවා. ලැක්ටික් අම්ල පැසීම නිදහස් කරන්නේ නැහැ. ඒ ප්‍රකාශ දෙකම හරි හින්දා ඒ උත්තරයක් විදිහට එන්න ඕනේ. එතකොට මේ බලන හැම එකේම ඒ තියෙනවා. ඒතර අපිට මොකක්වත් කපන්න බෑ. ඊළඟ බලමු. අවසාන හරිජන් ප්‍රතිග්‍රාහකයා ගිසරැල්ඩිහයිඩ්. එතින් මධ්‍යස්ථාරයේදී ගිසරැල්ඩිහයිඩ් හැදෙන්නේ නැහනේ. ඇසිටැල්ඩිහයිඩ් නේද හැදෙන්නේ. ඇසිටැල්ඩිහයිඩ් තමයි එයාගේ අවසාන ප්‍රතින. ඒක ලියා ගන්නම් කියලා. නැත්තම් ඕගොල්ලෝ මේ අනා ගන්නවා මේ වගේ දේවල් වල. ඇසිටැල්ඩිහයිඩ්. සමහර කට්ටිය දැනගනත් ප්‍රශ්නේ මේ වරද්ද ගන්නවා. ලැක්ටික් අම්ල පැසීමේදී නම් පයිරුවේට් තමයි. හැබැයි මෙතන ප්‍රකාශය වැරදි මේක හරි. එහෙම හරියන්නේ නැහැ. එතකොට මේ ප්‍රකාශය වැරදි. එහෙනම් B තියෙන උත්තර එන්නේ නැහැ. ඒව කපලා දාන්න. මේ කපලා දාන්න පුළුවන් අපිට මේ 2.5 කපලා දාන්න පුළුවන්. ඊට පස්සේ C. එතින් මධ්‍යස්ථ පැසීම ඊස්ටර සුලභවම සිදු කරනවාලු. මොකද කියන්නේ? එතින් මධ්‍යස්ථාරයේදී මොකද වෙන්නේ? ඉතින් මධ්‍යසාරයේ ඊස්ටර සුලභවම වෙනවා තමයි. හරි. යෝගට් මුදවපු කිරි නිපදවල දිලීර නෙමෙයිනේ බැක්ටීරියා. වැරදි. එතකොට හරි වැරදි. එතකොට මේ ප්‍රකාශයත් වැරදි. එහෙනම් C තියෙන උත්තරات එන්න විදිහක් නැහැ. හරිද? එහෙනම් උත්තරේ වෙන්න ඕනේ මෙන්න මේක. A සහ D. ඊළඟ හරිද බලමු. ATP දෙක නිපදවන ATP දෙකක් නිපදවනවා. හරිද? ඊට පස්සේ එක්තරා අධිරාජධානියක ලක්ෂණ කීපයක් ඔන්න දීලා තියෙනවා. ශාක වෙනවා හයිඩ්‍රෝකාබන් සහිත ලිපිඩ වලින් හදලා තියෙනවා. ජානල ඉන්ට්‍රෝන කලාතුරකින් තියෙනවා. චක්‍රාකාර කිව්වත් හරි වක්‍රාකාර කිව්වත් දෙය තියෙනවා. හරි. මෙන්න මේකට මන්න ඔන්න කෙටි සටහනක් කියලා දෙනවා. ඔය අර ඔයගොල්ලෝගේ වගේ ඔයගොල්ලෝ පැටලෙන්නේ බහුලවම තියෙනවා, සමහර තියෙනවා, නැත, ඇත, ඊට පස්සේ කොහෙත්ම නැත. එහෙම කියලා තියෙනවනේ. අන්න ඒවා පිළිබඳව මම මතක තියාගන්න එකක් කියනවා. කරා. මෙන්න මෙහෙමයි. ඉස්සලම ජීවීන් ටික මතක තියාගන්න බලන්න. බැක්ටීරියා, ආකියා, යුකැරියා කියලා කියනවා. යුකැරියා කියලා කියනවා. ඔම දාන්නම්කෝ මම. හරිද? එතකොට
එතකොට මේකේ මේ කට්ටියට එන ටික නෙමෙයි. ඔයගොල්ලෝ කොහොමද ටියු කැරියර් ගැන ගන්නව? ඒකට එන්නෙම ඔය ශූන්‍යෂ්ටික කට්ටිය. මෙයාලා ප්‍රාග්ඥාෂ්ටිකයනේ. එතකොට ශූන්‍යෂ්ටිකයට ආයිති වෙනවා ඔයගොල්ලෝ දන්නවා. ශාක, සත්ව, ඊට පස්සේ පෝටිස්ටා, දිලීර ඔය ටිකටනේ ආයිති වෙන්නේ. හරිද? හරි. එතකොට මේ කට්ටිය ටිකක් පරිණාමය වෙද්දී ඔයගොල්ලෝ කොහොමද දන්නවා ජාන සම්බන්ධ දේවල්. ජාන සම්බන්ධ දේවල් මේ පැත්තට යනකොට කොහොමත් වැඩි වීගෙන තමයි යන්න ඕනේ. මොකද ඉස්සෙල්ලාම ඇති වෙලා තියෙන ප්‍රාග්ඥාෂ්ටිකයනේ. එතකොට ජාන සම්බන්ධව ගත්තම ජාන සම්බන්ධ ඉන්ට්‍රෝන ගත්තම බැක්ටීරියාන්ගේ නැහැ. මෙයාලගේ ආකියාවල සමහර විශේෂවල තියෙනවා. අන්න බලන්න වැඩි වීගෙන යනවා. මෙයාලගේ කොහොමත් තියෙනවා. ඊට පස්සේ තව ජන සම්බන්ධයක් තමයි DNA සමග බැඳුණු හිස්ටෝන ප්‍රෝටීන. මේකේ ඉතා කලාතුරකින් තියෙන. සෝරි මම මේ බැක්ටීරියාවට අදාළව ඉතා කලාතුරකින්. දැන් මොන ආකියාවට ඇද තව ටිකක් හොඳ. සමහර අයගේ තියෙන ඕන. මෙයාලගේ ගොඩක් අයගේ තියෙනවා. ඔන්න ඒ ටික මට තියාගන්න තියෙනවා. හරිද? ඊට පස්සේ බැක්ටීරියා, ආකියා, යූකැරියා. හරිද? මෙයාලගේ මෙන්න මේ ලිපිඩ අර ශාකනය වූ නොවුන් ලිපිඩ අන්න ඒවා තියෙන එකයි සෙසිසංශක වර්ධනයේ සංවේදීතාවය ඔන්න ඔය දෙක ගැන ලේසියෙන් මතක තියාගන්න ක්‍රමයක් මේ කියනවා. බලාගන්න මෙයාගේ 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 කොහොමත් ශාකනයේ අර ලිපිඩ තියෙන ඒවා නැහැ. මෙන්න මෙයාගේ සමහර කට්ටියගේ තියෙනවා. හරිද? ඒ වගේම තමයි වර්ධනය ගත්තම වර්ධනය වෙන්නේ නැහැ. සමහර කට්ටිය වර්ධනය වෙනවා. සෝරි මේක මේ පොඩ්ඩක් පැටලුණා. දැන් මේ වර්ධනය කොහොමද දන්නවද? මෙයාගේ කොහොමත් නැහැ. මෙයාගේ නැහැ. මෙයාලා ඉතින් කොහොමත් මුලින්ම ඇති වෙච්ච ඒවනේ. අයියෝ. මෙයාලා කොහොමද ඇති වෙච්ච මේ වර්ධනයේ සංවිතාවය එන්නේ. ඕගොල්ලෝ මේ ටික ලියාගෙන පොඩ්ඩක් පහුව බලන්න. මම තප්පරයක් දෙන්න නම් යාළුවා. මෙන්න මේක මෙහෙමයි නම් ගිරවන්න. හරිද? පොඩ්ඩක් නිවැරදි කරගන්න. අර මේ ගස්වල සද්දයක් ඇහෙන්න මට පොඩ්ඩක් පැටලුණා. මේකේ සෙසිසංශක C8
වඩා උෂ්ණත්වයේදී වර්ධනය. මේවා වර්ධනය වෙන්නේ නැහැ. මේක සමහර එවුන් පුළුවන්. මෙයාලගේ. ඊට පස්සේ සංවේදීතාවය ගත්තා. ප්‍රතිදේවසත් සංවේදීතාවය ගත්තම අයියෝ මෙයා නම් ඉතින් සංවේදී. මෙයාගේම වෙන්නේ නැහැ. මෙයාගෙත් නැහැ. මොනවද තමයි ටික මතක තියාගන්න. දැන් අපි ප්‍රශ්නට යමු. ශාකයන් වූ හයිඩ්‍රෝකාබන් දාම වලින් සහිත පටල ලිබ්ඩ හැදිලා තියෙන්නේ මොනුන්ගෙද කියලා අහනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ උදාහරණ ටිකක් මම මෙතන කියන්නම්කෝ. උදාහරණ ටිකනේ අහලා තියෙන්නේ. උදාහරණ තමයි මේක මතක තියාගන්න. මෙයාලා ඉතින් ඔයගොල්ලෝ කොහොමද දන්නවනේ. මේකේ නාසය නාසය කියලා මතක තියාගන්න. මේක HMT කියලා මතක තියාගන්න. හරිද? එතකොට මේ අකුරු වලින් ඇවිල්ලා තියෙනවා ඔයගොල්ලන්ට නිකම්ම බලා ගන්න පුළුවන්. එතකොට මේ විදිහට බලලා ඔයගොල්ලෝ ටික ලියාගෙන මේකට උත්තරේ ගන්න. එතකොට ඔයගොල්ලන්ට එනවා උත්තරය 3. හරිද? දැන් නාසයේ HMT කියලා මම මට තියාගන්න කියලා කිව්වේ. එතකොට මේකේ උත්තරය ඔයගොල්ලෝ බලන්න. ඊට පස්සේ නංගිනවන්නලා දැන් ඕගොල්ලන්ට මට සාකච්ඡා කරන්න බැරි වෙයි මොකද ගහක් කපන්න යන්නේ ඒකේ සද්ද ඇහෙන හින්දා මම ඊළඟ වීඩියෝ එකෙන් දෙන්නම්